ඒ බන් මේ මගේ කෙල්ල බලපංකො ලස්සනද කියලා. මේකිද මේ පවනනේ බං. ඕක නිදාගෙන නැත්තේ අපේ බල්ලත් එක්ක විතරයි බං. ඵලයන් බං කත කතා නොකිය. මණික මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩාක් නපුරුයි. ඒකිට මම පට්ට ආදරේ බං. ඒකිට එහෙමයි. ඊයෝ කෑන පොඩු කර ගහන්න එපා බං. අම්මගෙනෙක්ගෙන් ජාතික නෝනු ඉන්නවා කියලා මං අද දැනගත්තා. මේ පුතා ඒකි උඹේ අම්මද? අයින්සර් කියලාට තෝගේ මානිකත් තේරෙන්නේ නෑ යකෝ. මූ මගේ යාළුවා නිසා තමයි යකෝ ඒකිගේ හැටි කියලා දුන්නේ. මොකක්ද කිව්වා අයිකේ බං? ඕක කොහොමත් ඊයේ නිදාගත්තේ නේ තව එකෙක් එක්ක. අට වහපන් සක්කිලියා. එයාගේ අම්මයාට ගොඩක් ආදරේ ඇති. උඹලා කියන්නේ මා සක්කිලි වචන. චී අපි කෙල්ලොන්ට කරු කර හිටියනම් මෙච්චර සැපේ ඉන්න වෙන්නේ නෑ පුතා. උඹත් කරන්නේ එකම දේ. උඹගේ යාළුවෝ ටික කරන්නේ එකම දේ. උඹලා කෙට්ටව බැරි වුණා. උඹලා අම්මා අක්කා ගැන හිතන විදියට අනිත් ගැල්ලම ගැන හිතන්න. බලපන් අර අඬන විදියේ කෙල්ල. ඒ අම්මා පව්. උඹලා මා සක්කිලි මිනිස්සු. උඹට මම එකපාරක් කිව්වා හරිද? ඒ ගැල්ලමගේ පස්සෙන් ගිහිල්ලා උඹට කැමති නෑ කියපු එකේ පලිය ගන්න. සක්කිලි වචන වලින් නම් ඒ ටිකම අකුරන්නේ නෑ අර. උඹ ගිහින් උඹගේ එක කුසුපන් සහෝදරියටක් කියපන්. මේ පුතා උඹට ආයි කියන්නේ හරිද? ගෑන ළමයට තනියම පාර බෑලා යන්න බැරි. අපි වගේ ජරා මිනිස්සු නිසා අපි හැමෝගෙම රටමේ නිදහසේ පාර බෑලා යන්න උඹට වගේම අනිත් හැම ගෑන ළමයටම අයිතියක් තියෙනවා. මොකද්ද කිව්වේ ආයෙමත් කියපන්. මේ සර කන්නේ පාර.